මම දැන් කියන්න යන්නේ Binance එකෙන් ඔයාලට ෆ්‍රී ඩොලර් 100ක් ගන්න පුළුවන් විදිය. ඔයා Binance එක ඇඳලා ඒ ෆ්‍රී ඩොලර් 100 අරගෙන නැත්නම් ඔයාලට පුළුවන් අරගන්න ඒ ඩොලර් 100 ඔයාලට ඒක සේල් කරන්න පුළුවන්. ඔයාලට කියන්නේ විකුණන්න පුළුවන්. ආයෙමත් නැත්නම් ඔයා ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පරණ Binance account වලට විතරයි මෙහෙම ඩොලර් 100 ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ account එක හදලා අවුරුදු 2කට වඩා වැඩි නම් පුළුවන් ඩොලර් 100 ගන්න. සාමාන්‍යයෙන් ඔයාට ඒකෙන් ට්‍රේඩ් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහට නැත්නම් බැංකුවට හරි ඔයාට විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්. නැත්නම් වෙන account එකකට උනත් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඔයා ඔයාගේ ෆෝන් එකේ Binance account එක අප්ඩේට් කරලා නැත්නම් පොඩ්ඩක් ආයෙමත් බලන්න. අප්ඩේට් කරලා රිෆ්‍රෙෂ් කරන්න. එතකොට ඔයාට පුළුවන් හරියටම බලාගන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඩොලර් 100 ගන්න කොහොමද කියලා. එතකොට ඔයාගේ Binance එක ඕපන් කරන් පස්සේ මේ විදිහට තමයි වැටෙන්නේ හෝම් කියලා. ඔයාගේ මේ විදිහට වැටෙන්නේ නැත්නම් ප්‍රෝ විදිහට හදාගන්න. ඊට කලින් කියන්න ඕන අනිවාර්යයෙන් මේ channel එක subscribe කරන්න. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයාගේ Binance account එක අප්ඩේට් කරලා ඉවර නම් හොඳට බලන්න මේ විදිහට තමයි හෝම් එක පේන්නේ. ඔයා වොලට් එකට ගිහලා බලන්න ඔයාගේ මාජින් ගාන කීයක් තියෙද කියලා පේනවද කියලා. මම නම් ඩොලර් 100 අරගෙන සාමාන්‍යයෙන් සේල් කරලා ඊට පස්සේ ට්‍රේඩ් කරා. එතකොට මේ ඩොලර් 100 ෆ්‍රී හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2කට වඩා පරණ account වලට විතරයි. ඔයා අප්ඩේට් කරලා නැත්නම් අප්ඩේට් කරගන්න. නැත්නම් මේ විදිහට හෝම් එක බලා ගන්න බෑ. අපි බලමු ඩොලර් 100 ගන්න විදිය. ඔයාගේ හෝම් එකේ ගියන් පස්සේ ඔහොම තමයි පෙන්නන්නේ. ඔයාව යන්න P2P එකට. ඒ ඔයාලට ඩොලර් 100 ෆ්‍රී ගන්න ඕන නම් මේ විදිහට තමයි ගන්න ඕන. ඔයා බලන්න මුලින්ම LKR ද ඔයාගේ තියෙන්නේ කියලා. නැත්නම් ඔයාගේ USDT ද නැත්නම් වෙන coin එකක්ද හොඳට බලන්න. ඔයගේ නම් LKR විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් කරන්න ඕන මෙතන තියෙන අපි මෙතන ගහමු දැන් ඩොලර් 100ක් රුපියල් 30000යි නේ. අපි මෙතන රුපියල් 30000 ගෙව්වා. දීලා කොන්ෆර්ම් දෙන්න ඕන. එතකොට මෙතන කෙනෙක් සිලෙක්ට් කරලා මෙතන පෙන්නනවා ඩොලර් 95ක් කියලා. 95ක් කිව්වට එතනින් හරියටම ඩොලර් 100ක් අපිට දෙන්නේ නැහැ. 95ක් වගේ තමයි. මෙතන ප්ලීස් ඕඩර් කියන එක ටච් කරලා ඔයා පේමන්ට් එක කරලා ඉවරලා ඔයාට පුළුවන් ඒ ඩොලර් 100 ගන්න. අනිවාර්යෙන් වීඩියෝ බැලුවා නම් subscribe කරලා යන්න. මම දැන් කියන්න යන්නේ Binance එකෙන් ඔයාලට ෆ්‍රී ඩොලර් 100ක් ගන්න පුළුවන් විදිය. ඔයා Binance එක ඇඳලා ඒ ෆ්‍රී ඩොලර් 100 අරගෙන නැත්නම් ඔයාට පුළුවන් අරගන්න ඒ ඩොලර් 100 ඔයාට ඒක සේල් කරන්න පුළුවන්. ඔයාට කියන්නේ විකුණන්න පුළුවන්. ආයෙමත් නැත්නම් ඔයා ට්‍රේඩ් කරනවා නම් ට්‍රේඩ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මේ පරණ Binance account වලට විතරයි මෙහෙම ඩොලර් 100 ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාගේ account එක හදලා අවුරුදු 2කට වඩා වැඩි නම් පුළුවන් ඩොලර් 100 ගන්න. සාමාන්‍යයෙන් ඔයාට ඒකෙන් ට්‍රේඩ් කරලා හොඳ ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන්. නැත්නම් ඔයාට ප්‍රයෝජනවත් වෙන විදිහට නැත්නම් බැංකුවට හරි ඔයාට විත්ඩ්‍රෝල් කරගන්න පුළුවන්. නැත්නම් වෙන account එකකට උනත් ට්‍රාන්ස්ෆර් කරගන්න පුළුවන්. ඔයා ඔයාගේ ෆෝන් එකේ Binance account එක අප්ඩේට් කරලා නැත්නම් පොඩ්ඩක් ආයෙමත් බලන්න. අප්ඩේට් කරලා රිෆ්‍රෙෂ් කරන්න. එතකොට ඔයාට පුළුවන් හරියටම බලාගන්න වීඩියෝ එක ස්කිප් නොකර බලන්න ඩොලර් 100 ගන්න කොහොමද කියලා. එතකොට ඔයාගේ Binance එක ඕපන් කරන් පස්සේ මේ විදිහට තමයි වැටෙන්නේ හෝම් කියලා. ඔයාගේ මේ විදිහට වැටෙන්නේ නැත්නම් ප්‍රෝ විදිහට හදාගන්න. ඊට කලින් කියන්න ඕන අනිවාර්යයෙන් මේ channel එක subscribe කරන්න. වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයාගේ Binance account එක අප්ඩේට් කරලා ඉවර නම් හොඳට බලන්න මේ විදිහට තමයි හෝම් එක පේන්නේ. ඔයා වොලට් එකට ගිහලා බලන්න ඔයාගේ මාජින් ගාන කීයක් තියෙද කියලා පේනවද කියලා. මම නම් ඩොලර් 100 අරගෙන සාමාන්‍යයෙන් සේල් කරලා ඊට පස්සේ ට්‍රේඩ් කරා. එතකොට මේ ඩොලර් 100 ෆ්‍රී හම්බ වෙන්නේ සාමාන්‍යයෙන් අවුරුදු 2කට වඩා පරණ account වලට විතරයි. ඔයා අප්ඩේට් කරලා නැත්නම් අප්ඩේට් කරගන්න. නැත්නම් මේ විදිහට හෝම් එක බලා ගන්න බෑ. අපි බලමු ඩොලර් 100 ගන්න විදිය. ඔයාගේ හෝම් එකේ ගියන් පස්සේ ඔහොම තමයි පෙන්නන්නේ. ඔයාව යන්න P2P එකට.
ඒ ඔයාලට $100 ෆ්‍රී ගන්න ඕන නම් මේ විදිහට තමයි ගන්න ඕන. ඔයා බලන්න මුලින්ම LKRද ඔයාගේ තියෙන්නේ කියලා. නැත්නම් ඔයාගේ USDTද නැත්නම් වෙන coin එකක්ද හොඳට බලන්න. ඔගේ නම් LKR විදිහට තියෙන්නේ. ඊට පස්සේ ඔයා මෙතනින් කරන්න ඕන මෙතන තියෙන අපි මෙතන ගහමු දැන් $100ක් රුපියල් 30000යිනේ. අපි මෙතන රුපියල් 30000 ගෙව්වා. දීලා කොන්ෆර්ම් දෙන්න ඕන. එතකොට මෙතන කෙනෙක් සිලෙක්ට් කරලා මෙතන පෙන්නනවා $95ක් කියලා. 95ක් කිව්වට එතනින් හරියටම $100ක් අපිට දෙන්නේ නැහැ. 95ක් වගේ තමයි. මෙතන ප්ලීස් ඕඩර් කියන එක ටච් කරලා ඔයා පේමන්ට් එක කරලා ඉවරලා ඔයාලට පුළුවන් ඒ $100 ගන්න. අනිවාර්යෙන් වීඩියෝ බැලුවා නම් සබ්ස්ක්‍රයිබ් කරලා යන්න.